අල්ප දේ ගැන විශ්වාසී තනද්දේ මහත් දේ ගැන විශ්වාසී වෙයි. මම හිතනවා මේ වචන ඔබට ඇහෙනකොට ඔබ යම් කිසි විදියකට සතුටු වෙන්න. අපි මහා පරිමාණ ප්‍රාතිහාර්ය මහා පරිමාණ කටයුතු ගැන උනන්දු වෙනවට වඩා ඉතා සුළු දේවල් ගැන විශ්වාස කරන්න. ඔබේ පුංචි සරල විශ්වාසය ගැන ඔබ සතුටු වෙන්න. යේසුස් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සුළු හෝ දායකත්වයක්, හැබැයි විශ්වාසයෙන් සහ ආදරයෙන් කැමැත්තෙන්. විශ්වාසයෙන් ආදරයෙන් කැමැත්තෙන්. ඔබ කරන දේ විශ්වාසයෙන් කරන්න, ආදරයෙන් කරන්න, කැමැත්තෙන් කරන්න. ඒක තමයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ. යහපත් වෙන්නේ, හොඳ වෙන්නේ. සමහර වෙලාවට අපි චෝදනා කර කර, අපි අදෝනාවකින්, අපි එහෙම නැත්නම් අසුභවාදීව අකමැත්තෙන් වැඩ කරලා යේසුස්ගේ ප්‍රශංසා වරප්‍රසාදය බලාපොරොත්තු වෙන්න එපා. නිසා අද ඔබට පැවරුණු වගකීම ආදරයෙන්, කැමැත්තෙන්, විශ්වාසයෙන්, උනන්දුවෙන් කරන්න දෙනවා. ඔබට ආශිර්වාද කරනවාමයි. ස්පීඩයි.